සලූත් ගුණ දිබෙනත්සා අයිබෝවන් කොහොමද ඉතින් මම මේ ආවේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ඔයාලට අපේ කම්පැනි ඉඩම තියෙනවා පළතුරු වර්ග ගොඩක් මම ඒ ටික පෙන්වන්න තමයි ආවේ මේ තියෙන ප්‍රූනේ ඔයාලා දන්නවත් ඇති ප්‍රූනේ වර්ග ගොඩක් තියෙනවා මේ ප්‍රූනේ පැහිලා මදි මේ තියෙන්නේ ඒ වගේ එකක් මේ බේරවනේ ගොඩක් රසයි මේක මේ දැන් ඒක නම් හොඳට ඉදිලා තියෙන්නේ කහ පාටට මේවා වර්ග තියෙනවා මේ ප්‍රූන් එක වගේම එකක් තමයි මේක තමයි ටිකක් අර ප්‍රූන් එක කියලා කඩවල වල එහෙම තියෙනවා මේක මේකත් එහෙම තමයි මේකේ නම දන්න කට්ටිය කමෙන්ට් කරන්න බලන්න මේ ලස්සන ගොඩක් පිරලා තියෙනවා අවුවට දැන් හොඳට ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන් මෙහි තියෙන peera జాතිය තාම ගැට තියෙන්නේ අතර ඉස්සෙල්ලා මම පෙන්නුවේ එකේ රතු පාට එක ටිකක් ප්‍රූණ ගෙඩිය වගේම තමයි ටිකක් දම් පාටට හුරුයි අපේ ලොවි ගෙඩිය වගේ මේකත් එහෙමයි මේක ටිකක් කොළ පාටයි මේක ටිකක් කොළ පාටට හුරුයි මේකත් අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ මෙන්න මේකෙම එක වර්ගයක් තමයි ඔයාලට පේනවද මේ තියෙන්නේ අපේ පෙයාස් වගේ මේවා පෙයාස් වගේ මේකට මෙහෙ කට්ටිය කියන්නේ peer කියලා කියන්නේ තව ටිකක් ලොකු වෙන්න ඕනේ හරිම රසයි මේක හරිම රස පළතුරක් මේත් අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ ප්‍රූනේ జాතියක් බාන්නේ හොඳට ඉදිලා තියෙන්නේ කහ පාටට මේක න රස පළතුරක් ගොඩක් රසයි මේක මේක නම් අපේ කට්ටිය ගොඩක් දන්නවා ඉතින් මේ තමයි ඇපල් මේ කට්ටිය මේකට කියන්නේ මේර කියලා මේක අර රතුයි කොළයි ලංකාවට එන ඇපල් එක තියෙන අන්න ඒක ගෙඩි තාම පොඩි මේ ගහේ නා අපි බලමු ඉස්සරහා ගස්වල කොහොමද ගෙඩි තියෙන්නේ කියලා ඇපල් ගහේ කොච්චර ඇපල් තියෙනවද කියලා අපර නම් ඇත්තටම අර දැක්කම ආසයි හිතනවා දැන් ඒ වුණාට රුමේනියන් කට්ටියට යුරෝපේ කට්ටියට නම් මේක අපිට අපේ ලංකාවේ තියෙන අඹ වගේ තමයි එච්චර විශේෂයක් නෑ යාලට මේක මම අර දැන් මේ ජූලි මාසේ අපි ඇවිල්ලා අවුරුද්දකට කිට්ටු වෙන්න වෙනවා අර ඔයාලට පෙන්වන්න තමයි මේ මොකද සමර් එකට තමයි මේ ඔක්කොම පළතුරු හැදෙන්නේ මේ වගේ නැත්තම් කොලයක්වත් නෑ වින්ටර් එකට හැම තැනම ඇපල් තමයි ඉතින් නෙත් රතු ඇපල් ගහක් රතුයි කොළයි වගේ ලා කොළ පාට වගේ තියෙන්නේ ලංකාවට එන්නේ අන්න ඒ ඇපල් එක තමයි මේ තාම චූටි ගෙඩි තියෙන්නේ තව ටිකක් පැහිලා මදි මේ ගහේ මේ ඇපල් ගහ රතු ඇපල් එක දැන් රතු වීගෙන එන්නේ ගෙඩි දැන් නම් ටිකක් ලොකුයි ගෙඩි අපි බලමු ගෙඩියක් කන්න අපි ඉන්න බලන්න මේ තියෙන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රතු ඇපල් අපි කාලම් බලමු හොඳට පැහිලා තියෙන්නේ මේ ඇපල් ගෙඩිය ඇත්තටම රසවත් ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන්න ඒ කියන්නේ අපේ ලංකාවට එන්න මාස දෙක තුනක් නැවේ ඇවිල්ලා බෙහෙත් ඉදපු ඇපල්නේ මේකේ රස ඒ කියන්නේ අර නැවුම් රස කියන එක එනවා හොඳට බලන්න මේක නම් හොඳටම ඇපල් ගෙඩිය පැහිලා තියෙන්නේ මේක නම් දැන් ටිකක් අඩුයි ඇපල් මොකද අපි කාලම තැන් වල තමයි ඇපල් තියෙන්නේ මේක කොළ ඇපල් එක කොළ ඇපල් මේ තාම මේකෙත් ගෙඩි පොඩි තව සති දෙකක් විතර යනකොට මේකේ ගෙඩි පරිභෝජනයට ගන්න පුළුවන් පේන ඇති අර නිල් පාට බිල්ඩින් එක අපේ හවුස් එක මේක තමයි එයාලගේ ලෑන්ඩ් එක මේකේ මේ පේන්නේ ඔක්කොම පළතුරු ගස් තමයි ඇපල් ෆ්‍රූනේ තව තියෙනවා
චෙරි වර්ග තියෙනවා. චෙරි ගහ පෙන්නන්නම් මම. හැබැයි චෙරි තියෙද්දි දන්නේ නැහැ. චෙරි කලින් හැදුනා. මේ තියෙන කොළ ඇපල්. මේ යන ගමන් දැක්කේ මේ ලස්සන මලක්. දැන් කැලෑවට හැදෙන්න හැබැයි ලස්සනයි. ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පෙන්නුවේ මම. අද මේකේ මේක නෑ වැඩි ගෙඩි නෑ. හැබැයි මේ හොඳ ඇපල් පොකුරක් තියෙනවා කොළ පාට ඇපල්. මේ ඒ කියන්නේ අර පියෝ කොළ පාට එක මේ. යාළුවනේ කොහමද ඉතින් මේ තමයි අර මම ඔයාලට ඉස්සල්ලා පෙන්නන්නම් කිව්වේ චෙරි ගහ. දැන් නම් චෙරි කාලේ ඉවරයි මේ පේන්නේ. මේ චෙරි දැන් නම් අපි කාලම ඉවරයි ඇත්තම කියනවනම්. දැන් මේ චෙරි ගහේ කාලේ ඉවරයි. මේ දැන් ගෙඩි කළු පාටට හුරු වෙලා සවුත් වෙලා බිමට වැටෙන්න එන්නේ. මේ තියෙන්නේ චෙරි. ඕනේ මේ අර මම ඔයාලට ඉස්සල්ලා කිව්වේ මේ වගේ නම දන්නවා නම් කවුරුරි කමෙන්ට් කරන්න කියලා. මේ අපේ මේ කම්පැනි කෙනෙක් ඉන්නවා රුමේනියන් කෙනෙක්. එයා මට කිව්වා මේක කර්කදුස් කියලා කිව්වේ. තව නම් තියෙන්න පුළුවන් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ තමයි ඉතින් අපේ කම්පැනි ඉඩම තියෙන පළදාව ඉතින්. මෙයාලා ඉතින් වවනවා කියන්නේ මෙයාලගේ අමතර දෙයක් විදියට හිතේ සතුට වැඩි වෙන්න මෙයාලා වවනවා. මම ඒක පෙන්වන්න තමයි ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. තියෙන්නේ මේ කඩගත්ත ඇපල් ගෙඩියක්. අපිට මේව ලොකු දෙයක් වුණානේ මෙයාලට එච්චර මේව වටින්නේ නැහැ. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරන්න. මොකද තව ටිකකින් වැඩ පටන් ගන්නවා. තැන්කු එහෙනම් ඔයාලට මගේ වීඩියෝ බලනවට. අපි තවත් වෙන වීඩියෝ එකකින් ළඟදි මෙන්නම්. වීඩියෝ ගොඩක් ඉක්මනට ගේන්න විදිහක් නැහැ. මොකද කාර්ය බහුල වෙලා තියෙන්නේ ජොබ් එකත් එක්ක. පුළුවන් හැම වෙලාවටම මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. සුබ දවසක් එනවා.